අපි බලාපොරොත්තු වන රාජ්‍ය සේවාවේ වඩාත් හොඳ ජනහිතකාමී සේවාවක්. රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමභාවය. වංචාව, දූෂණය, අක්‍රමිකතාව නොමැති රාජ්‍ය සේවයක්. ඔබ දන්නවා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ පසුගිය නොවැම්බර් මාසයේ 21 වෙනිදා පැවති ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඉඳලා එතනින් එළියට බැහැලා පොදු අපේක්ෂකයා විදිහට ජනතාවට දුන්නු පොරොන්දුව තමයි එදා පැවති පාලනය තුල තිබුණු වංචා, දූෂණ, අක්‍රමිකතා වලින් තොර රාජ්‍ය පාලනය. රටේ දේශපාලන නායකත්වය. ඒ වගේම රට තුල නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවගේ පෞල් පාලනයෙන් තොර නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ සහතික වූ දේශපාලන ක්‍රමයක්. ජනතාවට ඒ පිළිබඳව දුන්නු පොරොන්දුව නිසා තමයි රටේ මහ ජනතාව මං කෙරේ විශ්වාසය තබලා මට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නේ. මං කෙරේ ජනතාව තිබූ විශ්වාසයත් එක්ක මගේ වගකීම අද ඒ මහ ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන එක. එක් පැත්තකින් විවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධය, ඊළඟට දින 100 වැඩපිළිවෙලේ කියලා තියෙන අලුත් මැතිවරණ ක්‍රමයක්, අනිත් පැත්තෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ ආණ්ඩුවක් විදිහට ඒ ආණ්ඩුව තුල දූෂණය, වංචාව, අක්‍රමිකතාවය නොමැති පාලනයක්. අනිත් පැත්තෙන් ගත්තාම පෞල් පාලනයෙන් තොර දේශපාලනයක්. ඒකයි. දැන් තව මාස දෙකමාරකින් 3කින් මැතිවරණයක් එනවනේ, පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට මගේ පවුලේ එහෙම කවුරුවත් තරඟ කරන්නේ නැහැ. මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මට මොන පක්ෂෙන් දැම්මත් මම දන්නවා පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්. මගේ සහෝදරෙක් එහෙම කිසි කෙනෙක් තරඟ කරන්නේත් නැහැ. මම ජනතාවට දුන්න ප්‍රතිඥාව තුල ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම මම පෙන්වනවා ඒ ආදර්ශය. මම දැක්කා යෝජනා කීපයක් තිබුණා. ඔබේ වෘත්තියට බලපාන. මම ඒක ලබන මාසයේ ගැසට් කරනවා. ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවරු විදියට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා.